මැරුණහම ආයේ උපදින්නේ නැති එක්කෙනෙක් ඉන්නවා. අන්නේ කවුද කියලා දන්න කට්ටිය අතුස්සන්. රයිට්. මේ අම්ම නැගිටින්න බලන්න. අතන අතුස්සපු අම්මා. ඔව් ඔයා තමයි. ඔයා නෙමෙයි. ඊට මෙහා අන්නේ යා. මමද කියලා අහන්නේ අන්නේ යා. ඔව්. කවුද මේ මැරුණහම උපදින්නේ නැති කෙනා? ඈ? ඇහුන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ. ඔව්. බුදුරජාණන් වහන්සේත් පසේ බුදුරජාණන් වහන්සේලාත් රහතන් වහන්සේලාටත් පොදු නමක් කියනවා. කවුද පොදු නමක් කියනවා? මොකද? අරිහත්වය සාක්ෂාත් කළ පුද්ගලයෝ. නේද? රහත් භාවයට පත් වුණු සකල ක්ලේශ ප්‍රහාණය කරපු අය. එක සූත්‍රයක දේශනා කරනවා මොකද්ද? තේ කීන බීජා අවිරුල් හිච්ඡන්දා නිබ්බන්ති ධීරා යථා යම් පදීපෝ. මොන සූත්‍රයේද? රතන සූත්‍රය කියන්නේ. තේ කීන බීජා ඒ උත්තමයන් වහන්සේලා බීජ සීන කළා. බීජ නැහැ. දැන් බීජ තිබුණොත් නේ මහත්ය පැලවෙන්නේ. බීජ තිබුණොත් ආයි පැලවෙනවා. දැන් අපි ගාව බීජ තියෙනවද නැද්ද? තියෙනවා. මොන බීජද? ලෝභය, ద్వේෂය, මෝහය, මානය, මදය, ඉරිසියාව, කුහකකම, එකට එක කරන ගතිය ඔක්කොම තියෙනවා. තියෙනවනම් ආයි පැලවෙනවා. බීජ ටික නැති කළොත් ආන්නයාට කියනවා තේ කීන බීජා. ඒ උත්තමයෝ බීජ සීන කළා. අවිරුල් හිච්ඡන්දා. ඒක ආයේ මුල් දාලා දළු දාලා වැඩෙන්නේ නැහැ. අවිරුල් හිච්ඡන්දා නිබ්බන්ති ධීරා. ඒ ධීරයෝ ඒ වීරයවන්තයෝ නිමිලා ගිහිල්ලා නිමිලා යනවා. යම්සේද යථා යම් පදීපෝ. ප්‍රදීපයක් පහනක් නිමිලා ගියාම ඒ පහන නිමිලා ගියාම දැල්ල ගියපු තැනක් හොයන්න පුළුවන්ද අම්මා? දැල්ල ගියපු තැනක් හොයන්න බෑ නේද? එහෙනම් අන්න ඒ වගේ රහත් භාවයට පත් වුණු සකල ක්ලේශ ප්‍රහාණය කරපු කෙනාගේ මොකද වෙන්නේ? ආයි නැවත උත්පත්තියක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් පැහැදිලි කාරණාව? හොඳයි. ඒ අම්මගෙන් අහපු ප්‍රශ්නෙට නිවැරදි පිළිතුරු දුන්න නිසා අපි චූටි තෑග්ගක් දෙනවා යාට. හරිද? සංජීව පුතා මේක දෙන්න. දැන් අපි ඒ වගේ මගේ ධර්ම දේශනාවලදී ප්‍රශ්නයක් අහලා ඒ අහන ප්‍රශ්නයට නිවැරදි පිළිතුරක් ලබා දෙන ඕනෑම කෙනෙකුට තෑග්ගක් ලබා දෙනවා. මොකටද එහෙම ලබා දෙන්නේ? ඒක නා අගය කරන්න. නෑ. අනිත්‍යුන්ට ඉරිසියාව ඇති කරන්න. මොකටද? අනිත්‍යුන්ට ඉරිසියාව ඇති කරන්න. එතකොට හිතන මොකද්ද? අඩේ කිරිවත්තුඩිය හාමුදුරුවෝ අතින් පොතක් ගත්තා අපිට ගන්න බැරි වුණා. අපිට අහන ප්‍රශ්න වලට උත්තර දී ගන්න බැරි වුණා. අපි මොකද වෙන්නේ? තාම ගොබ්බේ වගේ ඔහේ ඉන්නවා. ප්‍රශ්නයක් අහනවට කැමති නෑ. හරිද? බයයි. මගෙන් ප්‍රශ්න අහනවද කියලා කෝල් කරලා කලින්ම අහනවා. එතකොට ආන්න එහෙම බය වෙලා ඉන්නේ උන්ට ඉරිසියාව ඇති කරන්නයි අපි මොකද කරන්නේ? මේ විදියට තෑගි දෙන්නේ. හොඳයි නේද? හරි. එහෙනම් දැන් ඕන්න එහෙම බය වෙන්න එපා. කිසි කෙනෙක් දැන් බය නැතුව උත්තර දෙන්න. උත්තර දුන්නොත් මොකද වෙන්නේ? පාට තෑග්ගක් දෙනවා. ඒ තෑග්ග මොන තෑග්ගක්ද? නිකම්ම මේ කාලා සතියකින් ලැට් එකට යන තෑග්ගක් නෙමෙයි. මේකේ අභිධර්මයේ තියෙන කරුණු භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු කරුණු ඍජුවම නිවනට උපකාර වන කරුණු. ඔයා නිවන් දකින්න කැමතියි කියලා අත උස්සපු නිසා ඔයාට ලැබෙන්නේ මහත් භාග්යක්. අනිත් එක මතක තියාගන්න මරණාසන්න වෙලාවේ රතු පාට දුඹුරු පාට මේ පොතේ පිට කවරේ මතක් වුණත් කිරිවත්තුඩිය හාමුදුරුව මතක් වෙලා කෙලින්ම සුගතියි. සබය වෙන්න එපා.